හෙලෝ ඉතින් ඔන්න අද ඉරිදා දවසේ ලස්සන view එකකින් තමයි vlog එක පටන් ගන්න යන්නේ. සඳනේන දසංය රාත්‍රියේ මාගේ තුරුලේ වෙලිලා උණුහුම සොයා තර හැඟුම් පාරවා මොන බඳු ආශායි ඊන වර්ෂා මතකේ පැටලිලා සිවී ගියා නුඹේ හාතකම් පැසිනා ඉතින් දැන් මම මේ මගේ පොත් ටික ඔක්කොම අස් කරනවා. මොකද සතියේම වැඩ ටික ඔක්කොම මම කරලා ඔක්කොම මම එක ගොඩ ගහලා තිබ්බා. ඉතින් දැන් මම ඒ ටික ආයෙ අස් කරනවා. දවසක් හමුවේ ඉමුවේ පවේ එක සැරයක් දුටුවත් ඇති දැස් නුවේ ඔබ වෙනුවෙන් හැදුවතරම් කියන්න ඉසරේ තව දවසක් හමු. ඉතින් ඒ වැඩෙත් ඉවර කරලා මම බඩු වගයක් ගන්න එළියට ගියා. ඉතින් මේ තමයි අපේ බෝඩිම වටේට තියෙන view එක. ඊට තමයි අපේ බෝඩිමට නයිට් view එක පේන්නේ. ඉතින් නයිට් මේල් එක තමයි මේ යන්නේ. හරිම ලස්සනයි. සුසුම් අංශු පාසා සුපින්වන්ත ආශා රැක මත නලකවසා හැඟුම් රංචු වේලා රේ පින්න පිරිලා මීන සිපිය සදරා. ඉතින් රෑ වෙලා බඩු වගයක් ගන්න මං කීල්ස් එකට ආවා. ඒත් එක්කම මේ ඩෝනට්ස් ගත්තා. ඉතින් රෑ වෙලා මම පොතක් කියවන්න ගත්තා. මම එච්චර පොත් කියවන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මේ පොත මං පොඩි කාලේ ඉඳලා කියවන පොතක්. දවසට පිටුවක් දෙකක් වගේ මට ෆ්‍රී වෙලාවට මම කියවනවා. ආදරේ දුර ඈත හිව්වට නෑ මමත් දැකලා ඒ සැනින් මම හැවදැක්කම ආතරේ තුටුවා මසොදුරියයි පේන මානේ
සුපෙම්නුවන් විමසාවිරැතිවා ඔපරුවදුන් තසුනින්දුරයි කියා. ඉතින් රිලැක්සිං මියුසික් එකකුත් අහගන්න ගමන් මම දවස ඉවර කරා. ඒත් එක්ක මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. ඔය පෙම්තෙපුල් මතහාස පැනියා ලයකින් නිවූ සිහිලා